අන්න මං අදත් ඔයාලට රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. තලපත් මාළු කරි එකක් ඉක්මනට ලේසියෙන් සැරම සැරට රසම රසට හදාගන්නේ කොහොමද කියලා තමයි මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මම මෙතන තලපත් ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ගම්මිරිස් ලුණු කහ එකතු කරලා මෙන්න මේ විදිහට මාළු වල තවරගෙන මේක පැය භාගයක් වගේ මැරිනේට් වෙන්න තියන්න. ඊට පස්සේ මම සුදු ලුණු, හිඟුරු, කරඳ මුංගු, කරාබු නැටි, කුරුඳු පොතු ඔක්කොම එකතු කරගෙන හොඳට තලා ගන්නවා. මම මේ මාළු එක හදාගන්න භාජනයේට තෙල් මේස හැඳි එකමාරක් දෙකක් වගේ එකතු කරගන්නවා. මේ තෙල් එක හොඳට රත් වීගෙන එනකොට මේකට අබ එකතු කරගන්නවා. ඒ වගේම මම අර තලාගත්ත පේස්ට් එක එකතු කරගන්නවා. මේක හොඳට විනාඩි 2-3ක් වගේ බැදීගෙන එනකොට මම මේකට මිරිස් එකතු කරගන්නවා. මිරිස් සමු 3-5 කුඩු බැඳපු 3-5 කුඩු සේරම එකතු කරගෙන මෙන්න මේ විදිහට මේක විනාඩි 5ක් වගේ බැදෙන්න ඉඩ හරින්න. මේක මද ගින්දරේ විනාඩි 5ක් වගේ මේ විදිහට බැද ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට කරපිංචා, රම්පේ, අමු මිරිස්, සේර ඒ ටික එකතු කරගන්නවා. ටිකත් එකතු කරගෙන විනාඩි 2ක් වගේ බැදීගෙන එනකොට අපි අර මැරිනේට් කරගත්ත මාළු ටික එකතු කරගන්න පුළුවන්. ඒ මාළු ටිකත් එකතු කරගෙන මම මේකට කෝප්ප එකමාරක් වගේ වතුර එකතු කරගන්නවා. වතුර එකතු කරගත්තට පස්සේ මම මේකට මිරිස් කුඩු 3-5 කුඩු එකතු කරගන්නවා. ඒ වගේම ගොරකතේ හැන්දක්, ලුණු ඔබේ රසයේ ප්‍රමාණයට එකතු කරගන්න. උළුහාල් තේ හැඳි කාලකුත් එකතු කරගන්නවා. මේ සේරම එකතු කරගත්තට පස්සේ මද ගින්දරේ විනාඩි 20ක් වගේ මේ මාළු එක උයා ගන්න ඕනේ. ඔයාට හොද්ද අවශ්‍ය නම් විනාඩි 15ක් වගේ උයාගෙන ලිපෙන් ඉවතට ගන්න පුළුවන්. මම මේක හින්දලා තමයි ගන්නෙ. තලපත් මාළු හින්දලා කෑම එකට එකතු කරගත්තාම හරිම රසයි. ලිපෙන් ඉවතට ගන්න විනාඩි 5කට වගේ කලින් මම ගම්මිරිස් තේ හැඳි එකමාරක් වගේ එකතු කරගන්නවා. ඔයා සැරට කන්න අකමැති කෙනෙක් නම් ගම්මිරිස් අඩුවෙන් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ගම්මිරිස් එකතු කරගෙන විනාඩි 5කින් වගේ ලිප ඕෆ් කරගන්න. මේ කරි එක හරිම ඉක්මනින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් ඔයත් මේ රෙසිපි එක try කරලා බලන්න. මේක හරිම රසයි. මම subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් යාළුවන්ට share කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.